ශ්‍රී ලාංකික ආහාර රටාව වැරදි. හදන දාගැබකුත් නැහැ. හදපු වැවකුත් නැහැ. මුකුත් කරන්නේ නැතුව අර දසමහායෝධයන් කා ප්‍රමාණය මොකත් කනවා. ඉතින් අනිවාර්යෙන් ලෙඩ හැදෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍යවරයෙකු ලෙස උපාධිය සම්පූර්ණ කර ඇති චරිත මුණසිංහයන් නව පරපුරට ගැලපෙන පරිදි නවීන තාක්ෂණය සුවිශේෂී වූ ඉගැන්වීමේ හැකියාව සහ ඔහුගේ වෛද්‍ය ගුරු පෞරුෂය උපයෝගී කර ගනිමින් දරුදැරියන් අතිවිශාල පිරිසකට වෛද්‍ය පීඨය ඇතුළු අනිකුත් විශ්වවිද්‍යාල පීඨයන්හි මං පැත් විවර කර දීමට සමත් වූවකි. වෛද්‍යවරයෙකුගේ සෙවනේ ඔබේ වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න. වත් බොහොම ස්වීට් පවුලකින් පැවතෙන කෙනෙක් නම් අත උස්සන්න. ඒ කියන්නේ මොකද්ද? අම්මට තාත්තට දියවැඩියාව තියෙනවා නම් අත උස්සන්න. ස්වීට් පවුලක්. අත උස්සන්න. මෙතන නැති වෙන්න බෑනේ. මේක අමුතු පවුල් වලින් එන ළමයි වෙන්න බෑනේ. මේ සාමාන්‍ය පවුල්නේ. ඔයිට වඩා ඉන්න ඕන. කොහොමද අත උස්සන්න බෑ? මගෙත් තියෙනවා. ඒකයි මම අත උස්සගෙන ඉන්නේ. කොබන් මොනු ටික right එහෙනම් අද මම කිව්වා කියලා ලියා තියාගන්න. දැන් වයස කීයද? 10 20යි කියමුකෝ. හරි 19 20යි මොකද දෙක එකයි. හරි බොහෝ විට අවුරුදු 35 40 වෙනකොට ආදී වැඩිය රෝගියෙක්. අද මම කිව්වා කියලා ලියලා තියාගන්න. හරි? ආයෙත් පොඩක් අත උස්සන්න. අවංකවම කියන්නේ මේ බොරුවට නෙමෙයි හරි? මේ ඇත්තටම කියන්නේ. එහෙම අම්මන්ට හරි තාත්තට හරි දියවැඩියාව තියනවා නම් අවුරුදු 35 40 වෙනකොට බොහෝ විට ඔයත් දියවැඩියා රෝගියෙක්. මම එහෙම කියන්නේ ඒ ජෙනටික් බෑග්ග්‍රවුන්ඩ් එක මේ ඩිසීස් එකේදී ඒ තරම්ම ප්‍රබලයි. එනවම තමයි. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒ දැඩි අවදානම තේරුම් අරගෙන තරුණ කාලේ ධම්ම පරිස්සම් වෙන්න. එනවම තමයි ඒත් එනවා. හරිද? ඔයාට අඩු chance එකක් තමයි තියෙන්නේ ඕකෙන් බේරෙන්න. ඒ අඩු chance එක තියෙන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම සහ ඔය කන බත් ප්‍රමාණය, පාන් ප්‍රමාණය, ඔය ගිල්න පිටිගුලි ප්‍රමාණය ඕවා අඩු කරගෙන සීනි, අයිස්ක්‍රීම් ඕවා ටික අඩු කරගෙන ඒ වෙනුවට ආදේශක විදිහට සීනි වුණත් ආදේශක වර්ග තියෙනවනේ. ඒ ආදේශක වර්ග වලට යොමු වීම එහෙම දැන් ඉඳන්ම මේ අවුරුදු 19 ඉඳන්ම පරිස්සම් වුණොත් අන්න ඔයාට ලෙඩෙන් බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ විට ඔයාට දියවැඩියා රෝගියෙක් බවට පත් වෙනවම තමයි. ඒක සාතිකයි. හරි කියන්නේ ඒ තරම්ම ප්‍රබලයි ළමයි ඔය ප්‍රවේණික බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ හින්දා ඒක සීරියස් ගන්න. ඔය සීරියස් ගන්න නැති කට්ටිය මේ වෙලාවෙත් කතා කර කර ඉන්න පුතාලා අනිවාර්යෙන් හැදෙනවා. හරිද? ඒ ඉතින් මේ මං කියන එක අහගෙන ඉන්නෙත් නෑනේ. ඒ කියන්නේ ඇයි මං එහෙම කියන්නේ? ඒක ඒ තරම්ම වැදගත් හින්දා කියන්නේ. හැදෙනවම තමයි. හරිද? බොහොම අඩු chance එකක් තමයි ඔයාලට ඔකෙන් බේරෙන්න තියෙන්නේ. ඒකින්ද ඒ අඩු chance එක පාවිච්චි කරන්න බයෝ පන්තියට පැමිණීම සහ මගේ පන්තියට පැමිණීම නිසා ලැබුණු බ්ලෙසිං එකක් විදිහට හිතලා දැන් ඉඳන්ම පරිස්සම් වෙන්න. එහෙම නොවුනොත් අවුරුදු 40 දී විතර මට කෝල් එකක් දෙන්න. ඒ වෙනකොට මම බූතෙක් වෙලා හරි ආන්සර් කරනවා. හරිද? right. ඇත්තම කියන්නේ ඒ තරම්ම ලොකු රිස්ක් එකක් තියෙනවා. ඉතින් පවුලේ සමාජයෙන් සමහර අම්මට තාත්තට තියනවද කියලා එලා දන්නෙත් නැතුවත් ඇති. ඒ හින්දා ඒ කට්ටියව පොඩ්ඩක් ටෙස්ටිං වලට යොමු කරන එකත් වැදගත්. හරිද? ඒ නිසි පරීක්ෂා මගින්
දියවැඩියාව හඳුනාගෙන හරියට පාලනය කරගන්න ඕනේ. එහෙම නැත්නම් බරපතල අර්බුද වලට ලක් වෙනවා. ඇස් පේන එක නැති වෙනවා. ස්නායු විනාශ වීමත් එක්ක කකුල් කපන්න වෙනවා. එහෙම බරපතල ගැටලු හරි. ඉඳ දැම්ම ඒවා හිතලා පරිස්සම් වෙන්න. ඔය නිතර පොඩි බඩගින්නට අනම්මනම් කන එක නතර කරන්න. ප්‍රධාන වේල් 3 හරියට ගත්තාම ඇති. ඒ අතර ගන්නවා නම් කාබෝහයිඩ්‍රේට් මේ නොවන මොන හරි එකක් කරාට කමන්නේ නැද. අපි හිතමු දැන් පළතුරු වගේ වුණත් සමහර පළතුරුත් සීනි මට්ටම වැඩිනේ. දැන් වාට පළතුරු දැන් මෙහෙම කරන්න පුළුවන්. පළතුරු ඉදෙන්න කලින් කන්න පුළුවන්. ඒක තමයි ඉතින්. පරිස්සම් වෙනවා කියන්නේ ඒක තමයි. දැන් අඹ ගෙඩියක් ඉදුණයින් පස්සේ කෑවහම ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය සහ අමු අඹ ගෙඩියක් අමු කියන්නේ අපි හිතමු අර හොඳටම ඉදෙන්න කලින් කන්න පුළුවන්. ඒ මට්ටමේදී කෑවහම ඔයාට යම්කිසි ආරක්ෂාවක් ගන්න පුළුවන්. කෙසෙල් ගෙඩියක් ඉදෙන්න කලින් අමුවෙන් කන්න. කියන්නේ අර පැහැෙන වගේ මට්ටමක් කියනවනේ කන්න පුළුවන්. තනිකර කහට තීදි කන්න යන්න එපා. ඒක චව් චව් ගාලා. කන්න පුළුවන් මට්ටමක් තියෙනවානේ. ඔය ඇපල් එහෙමනම් කන්න එපා. ලංකාවේ මේ ආනයනය කරන ඒවා නම් කන්න මෙපා ළමයි. ඒවා ඇවිල්ලා තන්නිකර විෂ රසායනිකනේ දොඩම්. ඇපල් ලංකාවේ නිෂ්පාදිත පළතුරු තමයි ඔයාලා පරිභෝජනය කරන්න ඕනේ. ඒවත් සෑහෙන විෂ තමයි. නමුත් අඩුයි විෂ අඩුයි. හරි සාපේක්ෂව අඩුයි. ඔය පිටරටින් ආනයනය කරන හිතන්නේ ඒවා මාස නෙමෙයි අවුරුදු ගණන් තියෙනවනේ. ඉතින් කොහොමද අවුරුදු ගණන් ඒවා නරක වෙන්නේ නැතුව තියෙන්නේ? එක්ස්පයරි ඩේට් එක පරක්කු වෙනවා කියලා කියන්නෙම සෞඛ්‍ය ආරක්ෂිත බව අඩුයි කියන එක. මාකට් එකේ මාකරවා බලනකොට ගන්න මැනුෆැක්චර් ඩේට් එකයි එක්ස්පයර් ඩේට් එකයි අතර තියෙන ગેප් එක. ඒක අඩු වෙන තරමට ඒක ඇඟට හොඳයි. ඉක්මනින් නරක වෙනවා කියලා කියන්නේ ඒක ශුද්‍ර ජීවීන්ට සහ අනිකුත් ජීවීන්ට ඒක මත පෝෂණය වෙන්න පුළුවන් කියන එකනේ. සමහර ඒවාල එක්ස්පයර් ඩේට් තියෙන අවුරුදු 5කට විතර පස්සේ. ඒවා කෑවොත් ඔයා ඉක්මනට එක්ස්පයර් වෙනවා. හරිද? ඒකින්ද පරිස්සමෙන්. ඔය දියවැඩියා සීන් එක තදින්ම හිතට ගන්න මම අද කිව්ව කෝණ ලීල් තියාගන්න මට අවුරුදු 40 දී දියවැඩියා බෙහෙත් ගන්න වෙනවා කියලා දියවැඩියාවට බෙහෙත් ගන්න වෙනවා කියලා. පරිස්සම් නොවුනොත්. ලොකුම ප්‍රශ්නේ තමයි බත් කන ප්‍රමාණය වැඩි. අපි බත් කන ප්‍රමාණය අපේ අවශ්‍යතාවයට වඩා ගොඩාක් වැඩි. කියන්නේ අකමැත්තෙන් උනත් කියන්න දෙන්නේ ශ්‍රී ලාංකික ආහාර රටාව වැරදි. අපි මේ කරන ආහාර රටාව මෙහෙම නේද ඉස්සර කාලේ ඔය කුඹුරු කොටන ගමන් බර වැඩ කරන ගමන් ඒ කන දේවල් දහනය කරන ගමන් කෑව දේවල් දැන් ඔයා මුකුත් කරන්නේ නැතුව කන්නේ. දැන් ඒකට සමහරු කියනවනේ ඉස්සර අපේ දසමායෝධයෝ මේමයි කියලා කියනවා. ඒක මෙහෙමයි. ඉතින් වෙනස් ජීවන රටානේ ඒ කාලේ හරි ක්‍රියාශීලී ජීවන රටාවක් නේ තිබුණේ. යන්ත්‍ර සූත්‍ර අඩුවෙන් තිබුණේ. පයින් තමයි ඇවිදින්න තියෙන්නේ. වාහන බස් තිබ්බේ නෑනේ. දසමායෝධයෝ ඇවිල්ලා මේ ප්‍රාඩෝ එකකින් හරි මොකක් හරි වාහනයකින් බහලා එහෙම ගියේ නෑනේ. පයින් තමයි කිලෝමීටර 100 ගණන් ගියේ. එතකොට ඉතින් අර ගන්න ආහාර දහනය කරනවනේ යාලා. ක්‍රියාශීලී ජීවන රටාවක් කුඹුරු කොටන්න ඕන, ගල් උස්සගෙන යන්න ඕන, දාගැබ් හදන්න ඕන, නේ වැව් හදන්න ඕන. ඒ ඔයාලා ඒව කරනවද? හදන දාගැබකුත් නැහැ, හදපු වැවකුත් නැහැ. මුකුත් කරන්නේ නැතුව අර දසමහායෝධයන් කා ප්‍රමාණය මොවත් කනවා. ඉතින් අනිවාර්යෙන් ලෙඩ හැදෙනවා. ඉතින් ඒ කාලේ කෑවා කියලා දැන් එහෙම කන්න බෑ. වහ කන බත් ප්‍රමාණය වැඩි ඒක අඩු කරගන්න. නැත්තම් ෂුවර් දියවැඩියාව. ඒ අඩු වෙන ප්‍රමාණය එළවලු පලා වර්ග වලින් පුරවන්න. ප්‍රෝටීන වලින් විශේෂයෙන්. අපේ ආහාර රටාවේ ප්‍රෝටීන අඩුවෙන්මනේ අපි කන්නේ. ලොකු බත් කන්දක් මැද චූටි මාළු බෝලයක් වගේ පොඩි කැටයක් වගේ එකක් දාගන්නවා. ඒක හරියන්නේ නැහැ. ඒක මදි. බත් ටික අඩු වෙන්න ඕන, ප්‍රෝටීන් ප්‍රමාණය තමයි වැඩි වෙන්න ඕන. සහ පලා එළවලු වැඩි කරගන්න. රයිට්. ඊළඟ මාතෘකාවට යමු.